හොඳ නායකයෙක් උපදින්නේ නැහැ. හොඳ නායකයෙක් බිහි කරගත යුතුයි. ඔහු බිහි වෙන්නේ ආදර්ශය, පුහුණුව සහ හැකියාව, කුසලතාවය වර්ධනය කිරීම තුළින්. නායකයෙක් කියන්නේ අනදෙන්නෙක් නොවේ. වගකීමක් බාරගත හැකි උතුම් චරිතයක්. අයිබෝන් මිත්‍රරුනි. අද අපි කතා කරන්න යන්නේ තවත් විෂයක් ගැන නෙවෙයි. රටක් ගොඩ නැගිය හැකි ප්‍රබල ටූල් එකක් නැත්නම් ප්‍රබල මෙවලමක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි නායකත්වය. නායකත්වය කියන්නේ රටක් වෙනස් කරන්න පුළුවන් තරම් ප්‍රබල අවියක්. අද අපි ජීවත් වෙන රට අපිට නිදහසේ සිටින්නට අපගේ මුතුන් මිත්තන්, පැරණන්, අප රටේ සිටි පැරණි නායකයන් ඉමහත් කැපකිරීමක් සිදු කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි අද නිදහසේ ජීවත් වෙන්න තරම් රටක සිටින්නට වාසනාව ලබා තියෙනවා. ඔවුන් එදා තම ජීවිතය කැප කරලා අපිට රටක් හදලා දීලා තියෙනවා. ඒ වගේම අපේ යුතුයකම තමයි අපෙන් පසුවටත් මෙම රට අපගේ අනාගත පරපුරට ලස්සනට බාර කරන එක. ඉතින් හිතන්න අපේ දැන් ඉන්න තරුණ පරපුර මේ දේ කරන්න සමත්ද? අපේ අධ්‍යාපන රටාව තුළ නායකයන් බිහි වෙනවාද? අපගේ පාසල් වලින් අපගේ තරුණ පරපුර නායකත්වය කරා යොමු කරනවාද? ඉතින් තරුණ ජීවිතයකට නායකත්වය අත්‍යවශ්‍යයි. මගේ මේ පුංචි වෑයම මෙන්න මේ නායකත්ව ගුණය වර්ධනය කර අපගේ පිබිදෙන තරුණ කැල නැත්නම් පාසල් ළමුන් තරුණ ජීවිතයට පෙළ තබද්දී ඔවුන් නායකත්ව ගුණාංග සහිතව හොඳ නායකයන් පිරිසක් බිහි කිරීම අරමුණු කරගෙන තමයි මෙම වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මිත්‍රවරුනි, ආදරණීය දෙමාපියවරුනි, අපගේ දරුවන් අද සිටින්නේ තරඟකාරී ජීවිතයක. ඔවුන්ට ඇත්තටම නායකත්වය ගැන හිතන තරම් වෙලාවක් නැහැ. ඔවුන් හිර වෙලා ඉන්නේ අධ්‍යාපනයත් එක්ක. ඔවුන් කෙතරම් පීඩනයකින්ද අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නේ කියලා ඔබ දන්නවා. ඇත්තටම දරුවන්ට වඩා දෙමාපියන් සිටින්නේ පුදුමාකාර පීඩනයකින්. ඉතින් ඒ නිසා දරුවන් පොත්පත් කියවීම පසකලා පොත්පත්වල තිබෙන දේ කටපාඩම් කර විභාගවලට මුහුණ දෙන්න සූදානම් වෙන තත්යකට අදපත් වෙලා තියෙනවා. දෙමාපියන්ගේ එකම අරමුණ තම දරුවාව පන්තියේ පාසලේ ඉහළින්ම ඔසවා තබන්නට. ඒ වගේම පාසලේ අරමුණත් තමන්ගේ පාසලේ ඉන්න ශිෂ්‍යයන් විශිෂ්ට සමර්ථ අරගෙන මෙපමණ ප්‍රමාණයක් බිහි වුණා කියන අර්ථකථනය දක්වා තමගේ පාසල ඔසවා තැබීමටයි. හැබැයි මේ මගින් ළමයිගේ සිතීමේ ශක්තිය, චිත්ත ශක්තිය, ඒ වගේම දෙයක් කල්පනා කරලා කරන්න පුළුවන් ශක්තිය, ෂණිකව තීරණය ගැනීම වැනි බොහෝ දේවල් ගිලිහි ගොස් තිබෙනවා. මිත්‍රවරුනි, රටක අනාගතය ගොඩනැගෙන්නේ විභාග වලින් උසස් ලකුණු ගත්ත අයගෙන් නොවේ. රටකට නායකත්වය දෙන්න පුළුවන් හොඳ හැකියාවක්, විනයක්, හික්මීමක්, ඒ වගේම සාමූහිකව වැඩ කළ හැකි හැකියාවක්, ඒ වගේම හොඳ තීක්ෂණ බුද්ධිය, සිතීමේ වැඩ කිරීමේ හැකියාව තියෙන හොඳ නායකයෙකුට තමයි මේක කරන්න පුළුවන්. ඔහුට වගකීමක් දැරීමට හැකියාවක් තිබිය යුතුයි. ඉතින් මගේ මෙම අභිප්‍රාය මෙම තරුණ පරපුර අනාගතයේ අපේ රටේ හොඳ නායකයන් බවට පත් කිරීමට පුහුණුවක් ලබා දීමයි. ඉතින් මේ වැඩසටහන සමග දිගින් දිගටම එක්වන ලෙස ඔබට ආරාධනා කරනවා. ස්තුතියි.